ඔයා අනිවාර්යෙන් ජීවිතේ එක සැරයක් හරි GPS නැත්නම් Google Map හරි පාවිච්චි කරපු මිනිස්සෙක් වෙන්න ඇතිනේ. ඔයා එක පාරක් හරි නෝටිස් කරලා තියද පාර වැරදුනයන් පස්සේ ඒ යන ඩයිරෙක්ෂන් එක පොඩ්ඩක් වෙනස් වුණාන් පස්සේ කිසිම වෙලාවක GPS එක කෑ ගහලා කියන්නේ නැහැ ඔය මෝඩය ඔය යන පාර වැරදි. හරිනේ දැන් ඔක්කොම ඉවරයි කියලා කිසිම වෙලාවක GPS එක කියන්නේ නැහනේ. හැබැයි ඒ වෙනකොට මොකක්ද ඒක කියන්නේ? ඔයාට වැරදුන තැන ඉඳන් ඔයාට යන්න උවමනා තැනට යන්න හරි පාරක් වෙනස් විදිහකට පෙන්නනවා. ටයිම් එක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒත් ඔයා දැනගෙන හිටියද ඒක ඇතුලේ තියෙන ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් කතාව මොකක්ද කියලා? අපි හැමෝගෙම ලයිෆ් එකත් ඒ වගේ තමයි. සමහර වෙලාවට දැනගෙන යනවා හරි පාර කියලා. ජීවිතේ සමහර තැන්වලදී අතරමඟදී අපේ ගමන අපිට වරදින්න තියෙන අවස්ථාවන් වැඩි. ඒ වුණත් ඔයා GPS එක වගේ පැනික් නොවි. ඔයා යන්න උවමනා පාර වැරදුන තැන ඉඳන් හරියට හොයාගෙන ගියොත් එහෙම ඔයාට යන්න උවමනා ඩෙස්ටිනේෂන් එකට ඔයා ගිහිල්ලා තියෙයි. එහෙම කරන්නේ නැතුව ඒ වෙනුවට ඔයා කෑ ගගහ කම්ප්ලේන් කර කර ඔයා ගිය පාර වැරදුනා. ඔයා වටේ ඉන්න මිනිස්සුන්ටත් බැන බැන ඇයි මට මේ දේ වුනේ කියලා හිත හිටියොත් ඔයාට කවදාවත් ඔයා යන්න ගත්ත ගමන ඔයාට කම්ප්ලීට් කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ. අපිට ලස්සන ආදර කතා හම්බ වෙනවා කාලයක් අද්දී ඒවා වරදිනවා. ඒත් අපිට ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා. ජීවිතේ අලුතෙන් අත්දැකීම් හොයාගෙන යනවා. හැබැයි ඒ අත්දැකීම් අතරේ හැංගිලා තියෙන ඉගෙන ගන්න තියෙන දේ ඔයාට ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයා ජීවිතේ කරන ඕන දෙයකදී මේ GPS වගේ වෙන්න පුළුවන් නම් මං හිතනවා අපි හැමෝගෙම ජීවිතේ ගොඩක් ලස්සන වෙයි කියලා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. GPS අපිට තේරුම් කරලා දෙනවා සරලවම වරදින තැන්වලදී පැනික් වෙන්න ඕනේ නැහැ කියලා. වරදින තැන්වලදී අපි හැංගීම් වලට යට වෙලා ඒ ඉන්න තැනනුත් තවත් පල්ලට වැටෙන්න හොඳ නැහැ කියන එක. GPS එකට වැරදුනොත් මොකද කියන්නේ? ඔයාට අවශ්‍ය ගමන යන්න ඊළඟ පාර තෝරගන්න කියලා. අන්න ඒ වගේ වෙන්න. ඔයාගේ ජීවිතේ දැන් අතේ හොඳ දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ටික කාලයකට වෙන්න පුළුවන්. ඒ දේ වැරදුනොත් නරක දෙයක් නම් ඔයාට හරි දේ තෝරගන්න තාමත් කාලය තියෙනවා. එතනින් එහාටත් වැරදුන තැන ඉඳනුත් ඔයාට ඔයාගේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය පාරක් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ තියෙනවා. ඒක ඔයාට විතරක් නෙවෙයි මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම පොදු දෙයක්. හැබැයි මිනිස්සු හැරදුන තැනදී තවත් පාරක් තියෙනව නේද කියලා බලන්න කැමති නැහැ. ඒ කට්ටිය බලන්න බයයි. ඔයාගේ ජීවිතේ කොහොමද ඔයා හරියට හදාගන්නේ කියන එකට උත්තර හොයනවට වඩා ඔයා ඒ ඉන්න සිටුේෂන් එකේ පැනික් වෙලා වටේ ඉන්න මිනිස්සුන්ට බැන බැන රටේ ඉන්න මිනිස්සුන්ට බැන බැන ඔයාගේ ජීවිතේටත් බැන බැන එකම තැන පල් වෙවි ඉන්න මිනිස්සෙක් වෙනවා. ඒක නිසා යාළුවා ඔයාගේ ජීවිතේ GPS වගේ වෙන්න, Google Map වගේ වෙන්න වෙන මුකුත් නිසා නෙමෙයි. ඔයාට වැරදුන තැන ඉඳන් අනිවාර්යෙන් ඔයාට යන්න උවමනා තැනට යන්න තව එකපාරක් කොහේ හරි හැංගිලා තියෙනවා. ඒක නිසා යාළුවා ජීවිතේ වැරදුනොත් ඒ ගැන කම්ප්ලේන් කර කර ඉන්නපා. අනිවාර්යෙන් ඔයාගේ ගමන ඉස්සරහට යන්න කොහෙම හරි තව එකපාරක් තියෙනවම තමයි. මහන්සි වෙලා අන්නේ පාර හොයාගන්න. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය තැනට යන්න පුළුවන්. එහෙනම් යාළුවා කිව්ව දේවල් තේරුම් ගන්න. Try to be your dons. Time will tell. Good luck යාළුවා.